හිරුකමරු ආදරය ගැනලා කතාවට ආදරය කරන ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං ඔයාලට තමයි මල් පොකුරු එව්වේ. ලස්සනයිද ඒක? ඉතින් දිනෙත් මිනුත් දුලනත් එක විටම එක තැන ඉන්න තැන. හංසනාගෙන් අහුවොත් මොකද වෙන්නේ? ඉතින් අපි අද ඒ ගැන තමයි කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් ඔයාට පුළුවන්කම තියනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් share කරන්න. හිරුකමරු ආදරය ගෙනල්ලා කතාවේ දැන් නිර්මාණය වෙලා තියෙන ඉතාමත් සංවේදී වගේම ඕනෑම මොහොතක පුපුරා යා හැකි ආදර ත්‍රිකෝණයක්. දිනෙත්මින් සහ දුලන අතර තියෙන ඒ දැඩි සහෝදර බැඳීම නිසා මේ ගැටුම ඔවුන් දෙදෙනාට දරා ගන්න අමාරු එකක් වේවි. දිනෙත්මින් දුලන සහ හංසනා යන තිදෙනා මුහුණට මුහුණ හමු වී දුලන මල්පොකුර ගැන පැවසුවහොත් සිදුවිය හැකි දේ ගැන තමයි අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම දිනෙත්මින්ගේ කම්පනය ගැන. දුලන මල්පොකුර දුන්නේ තමන් පණවගේ ආදරය කරන හංසනාට බව දැනගත් සැනින් දිනෙත්මින් දැඩි කම්පනයකට පත්වේවි. ඔහු මේ තාක් හංසනාට ඇති ආදරය රහසක්ව තබා ගත්තේ ඇගේ ආරක්ෂාව ගැන හිතලයි. නමුත් තමන්ගේ හොඳම මිතුරාත් ඇයටම ආදරය කරන බව දැන ගැනීම ඔහුට දරාගත නොහැකි වේවි. ඔහු එතනදී වචනයක්වත් කතා කරගත නොහැකිව ගොළු වීමට ඉඩකඩක් තිබෙනවා. දුලනගේ අහිංසක හෙළිදරව්ව. දුලන තවමත් දන්නේ නැහැ දිනෙත්මින් ආදරය කරන්නේ හංසනාට බව. ඔහු ඉතාමත් සතුටින් දිනෙත්මින් මෙයා තමයි මම ඔයාට කිව්ව අහිංසක කෙල්ල. මම එදා මල් පොකුරත් යව්වේ මෙයාටම තමයි කියලා හංසනාව හඳුන්වා දේවි. දුල්නගේ ඒ අවංක සතුට දකිද්දී දිනෙත්මින්ට තමන්ගේ ආදරය ගැන කියා ගන්න බැරිව තවමත් අසරණ වෙනවා දකින්න පුළුවන්. හංසනාගේ පටලැවි. හංසනා මේ තාක් හිතාගෙන හිටියේ මල් පොකුර ලැබුණේ ඇගේ මිතුරියට කියලයි. ඒක දුලන එව් එකක් බව දැනගත්තාම ඇය පුදුම වේවි. ඒ වගේම ඇය දිනෙත්මින්ගේ මුහුණේ ඇතිවෙන වෙනස නිරීක්ෂණය කළොත් දිනෙත්මින් සහ දුලන අතර මොනියම් හෝ ගැටලුවක් ඇති බව ඇයට වැටහෙවි. හංසනාගේ හිතේ තියෙන්නේ දිනෙත්මින් ගැන ආදරයක් නම් දුල්නගේ මේ ප්‍රකාශයට ඇයට ලොකු පීඩනයක් වේවි. සහෝදර බැඳීම සහ කැපකිරීම. මෙතනදී දිනෙත්මින් සහ දුලන අතර තියෙන බැඳීම පරීක්ෂාවට ලක් වෙනවා. දිනෙත්මින් දුලනගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය සදහටම යටපත් කරගන්න උත්සාහ කරයිද? දුලන දිනෙත්මින් සහ හංසනා අතර තියෙන බැඳීම තේරුම් ගත්තොත් ඔහු දිනෙත්මින් වෙනුවෙන් අයින් වෙයිද? විශේෂම අවධානම මෙම හමුවීම අතරතුර ටානියා හෝ මේකලා එතන සිටියහොත් ඔවුන් මේ තත්ත්වය පාවිච්චි කරලා දිනෙත්මින් සහ දුලනගේ මිතුදම කඩන්න උත්සාහ කරන්නත් පුළුවන්. ඉතින් ඔයා හිතන්නේ දිනෙත්මින් තමන්ගේ හොඳම යාළුව වෙනුවෙන් හංසනාව කැප කරයිද? නැත්නම් දුලනට ඇත්ත පවසා හංසනාගේ කැමැත්තට ඉඩ දෙයිද? ඉතින් ඉදිරියට වෙන දේ ගැන ඔයා කමෙන්ට් එකකින් දැනුම් දෙන්න.